ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මම ඉතාමත් ආදරෙන් හැමෝම පිළිගන්නවා. අද දවසේ අපි බලන්න යනවා මේ අපි නාසරෙත්හි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියන අපි හඳුන්වන ජේසුස් වහන්සේ ඇයි බෙත්ලෙහෙම තෝරගත්තේ ඉපදෙන්න, බෙත්ලෙහෙමේ කියන නගරය ඇයි උන්වහන්සේ තෝරගත්තේ ඉපදෙන්න කියන කාරණාව අද දවසේ අපි බලන්න යනවා. ඇත්තටම මේ ජේසුස් වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේ කරන කොටගෙන මේ මරියා කියන කාන්තාවගේ කුසේ කලලයක් විදිහට ඉපදෙන්නේ ඇති වෙන්නේ කලලයක් බවට පත්වන්නේ නාසරෙත් වල ඉන්නකොට. එතකොට මේ නාසරෙත් වල ඉන්නකොට මේ තිබේරියස් කියන මේ රජතුමා නියෝගයක් කරනවා ඕගොල්ලන්ගේ රටවල් වලට ගිහිල්ලා සංගණනයක් කරන්න ඕනේ කියලා. එතකොට මේ ජුසේතුමා මොකද කරන්නේ මේ ගැප් ගෙන ඉන්න මේ මරියවත් එක්කගෙන ජේසුස් වහන්සේත් කුසේ ඉන්නවා එයාවත් එක්කගෙන මේ කොටලුවෙක් පිටේ තියාගෙන ඒගොල්ලෝ යනවා කොහෙටද බෙත්ලෙහෙමට. එතකොට මේ ඇයි මේ මෙච්චර මේ වගේ තදබදයක් මේ ආසන්න අවසාන මොහොතේ මේ ජේසුස් වහන්සේ මේ නාසරෙත් වල ගැබ් අරගත්තත් උන්වහන්සේ තීරණය කළේ බෙත්ලෙහෙම ඉපදෙන්න. එතකොට මගේ දරුවනේ ඒකට කාරණා තුනක් තියෙනවා. අද දවසේ අපි බලන්න යනවා ඒ කාරණා තුන. පළවෙනි කාරණාව තමයි ජේසුස් වහන්සේව හඳුන්වනවා මේ දාවිත්ගේ පුත්‍රයා කියලා. නේ විශුද්ධ බයිබලයේ දන්නවා උන්වහන්සේව හඳුන්වනවා දාවිත්ගේ පුත්‍රයා කියලා. එතකොට ජේසුස් වහන්සේට අවශ්‍ය වුණා මේ දාවිත් රජතුමා ඉපදෙච්ච නුවරම බෙත්ලෙහෙමෙම ඉපදෙන්න. ඒක තමයි ප්‍රථම කාරණාව. ඇයි ජේසුස් වහන්සේ බෙත්ලෙහෙම ඉපදෙන්න. එතකොට දෙවෙනි කාරණාව තමයි ඔය මේ බෙත්ලෙහෙම කියලා කියන්නේ ඒ නගරේ නම නෙමෙයි. එතකොට බෙත්ලෙහෙම කියලා කියන්නේ ඒකේ ඇත්ත නම හරි නම තමයි ඇවිල්ලා එෆ්‍රාතා. එතකොට මේ බෙත්ලෙහෙම කියලා කියන්නේ බෙත්ලහෙම් කියන අදහස. එතකොට මේ බෙත් කියන්නේ නිවස කියන අදහසයි. එතකොට හෙම් කියන්නේ රොටි. එතකොට ජේසුස් වහන්සේ කියනවා මම තමයි ජීවනදායක රොටි කියලා. ඒ කාලේ මේ ඊශ්‍රායල් දේශයේ ජේසුස් වහන්සේගේ කාලේ මුළු ඊශ්‍රායලයටම රොටි සප්ලයි කරපු ප්‍රධාන වශයෙන් රොටි සප්ලයි කරපු ස්ථානය තමයි බෙත්ලෙහෙම. මොකද මේ බෙත්ලෙහෙම තමයි ඒ කාලේ විශාල වශයෙන් තිරිඟු වගා කෙරුවේ. එතකොට ඔයගොල්ලන්ට මතකද අර බෝවස්ගේ රූගේ කතාව? ඒ ඔක්කොම මේ බෙත්ලෙහෙම තමයි වෙන්නේ. එතකොට මේ බොහෝ තිරිඟු වගා කරේ මේ ඊශ්‍රායලයේ මේ බෙත්ලෙහෙම නිසා ඒක හඳුන්වනවා මේ බෙත්ලෙහෙම නැත්නම් මේ රොටි නිවස කියන අදහස ඒ කාලේ හැම පැත්තකටම ඊශ්‍රායලයට රොටි සැපෙව්වේ මේ බෙත්ලෙහෙමෙන් තමයි. ඒක නිසා ජේසුස් වහන්සේ ජීවනදායක රොටි උන්වහන්සේ නිසා උන්වහන්සේට අවශ්‍ය වුණා මේ රොටි නිවස කියන තේරුම තිබෙන මේ බෙත්ලෙහෙමේම ජේසුස් වහන්සේ ඉපදෙන්න ඕනේ කියලා. ඒක තමයි දෙවෙනි කාරණාව. එතකොට තව කාරණාවක් තියෙනවා. තුන්වෙනි කාරණාව තමයි අපි දන්නවා මේ සත්තු ගත්තොත් අපි ඒ සත්තු වල එක එක වර්ගවල නැත්නම් එක එක උස් පහත් ඒ කියන්නේ උඩ හොඳ ගණේ සත්තු පහත් ගණේ සත්තු ඒ වගේ සත්තු විශේෂයෙන් අපි මාළු ගත්තා තෝරමෝල මාළු වගේ ඒවා එතකොට පොඩි හාල් මැස්සු සූඩිය පොඩි ඒ වගේ මාළු ඒ කියන්නේ උසස් ගණේ ඒ වගේ පහත් ගණේ වගේ සත්තු හරක් ගත්තත් එක එක වල සත්තු ඒ ගණ ඉන්නවා. ඒ වගේ තමයි මේ බැටළුවන්ගෙත් විශේෂ ස්තරම් ගණේ බැටළුවෙක් ඉන්නවා. ඒ කාලේ හිටියා. ඒ කාලේ ඒ බැටළුවගේ වර්ගය තමයි ලොකෝඩු කියන බැටළු වර්ගය. මේ ලොකෝඩු කියන බැටළුවන් ඊශ්‍රායලයේ ඒ කාලේ යේසුස් වහන්සේ කාලේ විශාල වශයෙන් ඇති කරපු නැත්නම් මේ බැටළු ලොකෝඩු කියන බැටළු වර්ගය ඇති කරපු තැන් දෙකක් තිබුණා. එකක් තමයි බෙත්ලෙහෙම. එතකොට මේ බෙත්ලෙහෙම තමයි විශාල වශයෙන් මේ ලොකෝඩු කියන බැටළු වර්ගය බැටළුවව මේ හැදුවේ මේ ඊශ්‍රායලයේ ඒ කාලේ. ඒ එක්කම තව පොඩි තැනක් තිබයි කියන්නේ පොඩිවට සුළු ප්‍රමාණයෙන් වගේ මේ ලොකෝඩු කියන බැටළුව ඇති කරා. ඒ තමයි මේ තෙකෝවා ඔය ආමොස්ගේ ගම ඔයගලන්ට මතකයි. එතකොට මේ ප්‍රධාන වශයෙන් විශාල වශයෙන් මේ ලොකෝඩු කියන ස්තරම් ගණේ බැටළුවව ඇති කරේ මේ බෙත්ලෙහෙමේ තමයි. හැබැයි ජේසුස් වහන්සේ කියනවා උන්වහන්සේ තමයි බැටළු පෝතක යනවා කියලා නේද? අපි උන්වහන්සේගේ වචනේ දන්න උන්වහන්සේ කියනවා උන්වහන්සේ තමයි ස්තරම් ගණේ බැටළු පෝතකයා කියලා. ඉතින් ඒක නිසා මේ බෙත්ලෙහෙමේ තමයි මේ ස්තරම් ගණේ මේ ලොකෝඩු වර්ගයේ බැටළුව ඇති කරපු නිසා
ඒක විශේෂ නිසා දෙවියන් වහන්සේ නැත්නම් ජේසුස් වහන්සේ තීරණය කරනවා උන්වහන්සේ බෙත්ලෙහෙමේම උන්වහන්සේයි බැටළු පෝතකයා එහෙනම් ස්තරම් ගණේ බැටළුවෝ එහෙනම් ඉපදෙන්නේ හැදුවේ බෙත්ලෙහෙම වල උන්වහන්සේත් ස්තරම් ගණේ බැටළුවා නිසා උන්වහන්සේ තීරණය කළා බෙත්ලෙහෙම ඉපදෙන්න. එතකොට මේ කාරණා තුන තමයි නිසා තමයි ජේසුස් වහන්සේ මේ බෙත්ලෙහෙමම තෝරගත්තේ උන්වහන්සේගේ උපත සිහි කරන්න. අපි උන්වහන්සේගේ අපි කියනවා අපි යාක්ෂා කරද්දී කියනවා නාසරෙත්හි ජේසුස් වහන්සේ කියලා අපි කතා කරන්නෙත් එහෙමයි. නමුත් බෙත්ලෙහෙම ඉපදෙන්න උන්වහන්සේට හේතු කාරණා කීපයක් තිබ්බා. ඒ කාරණා තුනක් මම ඔයගලන්ට අද කියලා දුන්නා. මම හිතන්නේ මේක ඔයගලන්ට ආශිර්වාදයක් වෙයි. ඔයගලගේ දැනගැනීම පිණිස ඇයි ජේසුස් වහන්සේ නාසරෙත්හි කියලා හඳුන්වන ජේසුස් වහන්සේ බෙත්ලෙහෙමෙම ඉපදුනේ කියලා. ඉතින් මේ කාරණා තුන මම හිතන්නේ ඔයගලන්ට ආශිර්වාදයක් වෙයි මේ ජේසුස් වහන්සේ යන ගමනේ. අපි එනම් තවත් වීඩියෝ එකකින් ඔයගලන් හම්බෙමු. තවත් අපි ඉගෙනීමක් නැත්නම් තවත් මොන හරි අපි බයිබල් පාඩමක් එක්ක හැම කෙනෙකුටම ජේසුස් පීටයි ඔබට ජේසුස් වහන්සේ ආශිර්වාද කරයි.